දැන් සමහර අය කියන මේකේ මට බලය තිබ්බලු. කරු කතානායකතුමනි මේකේ බලය තිබ්බනම් මේ ඉස්සර අපේ ගොඩක් අය හිරගෙදර මද කියනවා. ඔබතුමා බලලා කියන්නේ මේක මොකද්ද? රහසිගතයි විශේෂයි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව කඩාපනින්න හමුදාව ඕනේ හදිසි කඩාපනින්න හමුදාව. කවුද නායකයා? සම්බන්ධීකාරය කවුද? ජනතා විමුක්තියේ නායක අනුර කුමාර දිසානායක. බෙරියන් දෙන මිනිස්සු රවට්ටන්න වංචාකාරයෙක්, තක්කඩියෙක්. අනිත් හැමෝට වඩා ලොකු තක්කඩියෙක්. ජනතා විමුක්තිය සමාජය කට උඩ අර බලන අපේ නායකයා දෙනව නෑ. ඇටි හැරෙන්න දෙනවා කියලා එවනේ ඔච්චර පාවිච්චි කරන්නේ. ඇටි හැරෙන්න දෙනවා කියලා. අනිත් අයත් බයලා බලන් ඉන්නවා. මේ මිනිහලා ඇතිනේ බඩු දීලා ඇති වැඩේ දෙයි කියලා. ඉතින් මෙන්න ඕනේ තැනකට කඩාපනින්න පුළුවන්. ඕන එකක් කරන්න පුළුවන්. පරීක්ෂා කරන්න පුළුවන්. පෙට්ටකම අරින්න පුළුවන්. සේප්පුව අරින්න පුළුවන්. සාක්කුව බලන්න පුළුවන්. ඕන එකක් බලා ගන්න. අනුර කුමාර දැන් ඇක්ෂන් පෙන්නලා තියෙනවා. ඇක්ෂන් අරන් තියෙනවා. ඕවැඩ. දැන් කියවනේ වංචා දූෂණ බැඳුම් කර අරක මේක. මේ මොකද්ද කියලා කියන්න මට. ඔබතුමා බලලා කියන්නේ මේක මොකද්ද? රහසිගතයි විශේෂයි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අංක කියවන්න. අංක මෙතන තියෙනවා 15.3.5 ඉරක් 602යි 202. මේක තමයි වංචා දූෂණ විමර්ශන කමිටුව. ඒ කමිටුව පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට ගෙනාව පත්‍රිකාව මේ. ඒ පත්‍රිකාවේ තියෙන තීරණය මම පෙන්වන්න දෙන්න මට පොඩ්ඩක්. ඔව්. ඒකේ තීරණ තමයි වංචා විමර්ශන කමිටුවක් පත් කරන්න ඕනේ. කවුද ඒ කමිටුවේ? මේක ඕනෙම කෙනෙකුට දැන් දෙන්න පුළුවන්. මට මන් ළඟ තියෙනවා පිටපත් දෙන්න. මේ මම කියවන්නේ මේ අමාත්‍ය මණ්ඩල තීරණ වලින්. මට හම්බ වෙච්ච. මේක ඇත්ත නම් මේක ඇත්ත. මේකට එහාට වෙන ඇත්තක් නෑ. මෙන්න සමාජිකත්වය මොකද්ද? ජාතික විධායක සභාවේ අනුමැතිය හා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත ස්ථාපිත කරන ලබන දූෂණ විරෝධී කමිටුව. කවුද ජාතික විධායක සභාවේ සභාපති? අනුර කුමාර. ඔන්න සමාජිකත්වය මේ දැන් දූෂණ විරෝධී කමිටුව. අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය පාර්ලි චම්පක රණක, අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, අමාත්‍ය රවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් හුසේකා, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, නීතිඥ ජේ.සී. වැලියමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම කමිටු රේකම්. ඔන්න දූෂණ විරෝධී කමිටුව මේ ආණ්ඩුව පත් කරුවා. දැන් මේ කෑ ගහලා තියෙන මහා ලොකු එකක් දෙරියන් දෙනවනේ අනුර කුමාර. ඒකේ අනු කමිටුව පත් කරලා තියෙනවා. ඒකෙත් ඉන්නවා අනුර කුමාර. අනු කමිටුව. ඊළඟට තියෙනවා වැදගත් මේක. මොකද්ද වැදගත් මේක? ශනික ප්‍රතිචාර කමිටුව. මොකද්ද ශනික ප්‍රතිචාර කමිටුව? Rapid Response Committee ඉංග්‍රීසියෙන් කිව්වා. කඩාපනින්න හමුදාව ඕනේ හදිසි කඩාපනින්න හමුදාව. කවුද නායකයා? සම්බන්ධීකාරය කවුද? ජනතා විමුක්තියේ නායක අනුර කුමාර දිසානායක. බෙරියන් දෙන මිනිස්සු රවට්ටන්න වංචාකාරයෙක්, තක්කඩියෙක්. අනිත් හැමෝට වඩා ලොකු තක්කඩියෙක්. මේක තියාගෙන මේ දීලා තියෙන ඒක කරන්න. ශනික ප්‍රතිචාර කමිටුවට දීලා තියෙන අය, අනුර කුමාරට දීලා තියෙන අය. එක තෝරාගත් අනුයුක්ත රාජ්‍ය නිලධාරීන්. රාජ්‍ය නිලධාරීන් ඕන කෙනෙක් තෝරගන්න. කවුද තෝරන්නේ? තේරුවේ එයයි වැලියමුණයි. අනුර කුමාරයි වැලියමුණයි තේරුවේ. ඊළඟට තෝරාගත් අනුයුක්ත පොලිස් නිලධාරීන්. ඕනේ පොලිස් නිලධාරීන් තෝරගන්න. අනුයුක්ත කරගන්න. පණින්න. 4 නීතිඥවරු. හිටියා ජනතාව විතර නීතිඥවරයෙකු හිටියා ඔක ඇතුලේ. ඊළඟට මුල්‍ය හා විගණක විශේෂඥයින් ඕනේ කෙනෙක්. 6 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකාරක වරුන්. අපරාධ CID එකෙන් ඊගාට කමිටු ලේකම්. ඔන්න දැන් අරමුණ. මොකක්ද අරමුණ මේ කමිටුවේ? අර කමිටු නෙමෙයි මේක තමයි කමිටුව. අරමුණ පසුගිය සමයේ සිදු වූ මහා පරිමාණ දූෂණ හා වංචා සොයා බලා ඒවා හෙළිදරව් කිරීම හා වැරදිකරුවන්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ අනාගතයේ එබඳු සිදුවීම් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිපාදන සැකසීම. මං අහනවා අනුර කුමාරගෙන් මෙතෙන්ට ඇවිල්ලා ගත්තු පියවර මොකද්ද? අත්තරංගුල ගත්තා නම් පරීක්ෂා කරන්න කරපු පරීක්ෂාව මොකද්ද? වංචා දූෂණ
නැවැත්තුවද? නවත්තන්න ඕනේ කවුද? මෙන්න මේවට උත්තර දෙන්න. මේ කැබිනට් පේපර් එක, මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව. වැඩසටහන. මොකද්ද? කෙටි කාලින වැඩසටහන, දිගු කාලින වැඩසටහන. ඒතකොට ඉස්සර ඒවා අලිපැටව ගැත්තුවා අරවා මේ ඔය ඔක්කොම ටික මේකේ තියෙනවා. මේකේ ඒව හෙව්වා ඒක. මේකේ අල්ලන්න බැරි එකක් හෙව්වා. එහෙම ඔයාලා තමයි. ගෙදර පෙට්ටගම තියාගෙන ඉන්නවා. තමයි වාර්තාවනේ. ඔයාලා පෙට්ටගම තියාගෙන ඉන්නවද? එහෙනම් මොකද දැන් පෙරේදතු කොහෙද? පෙරේදතු පළු පැලෙන්න දුන්නා ජනාධිපතිතුමාට. මයිතුලා සිරිසෙන් ජනාධිපතිතුමා හෙව්වේ නැහැ එකක් අතේ නෑ. මොකාටද දඬුවම් දුන්නේ? කවුද අත්අඩංගුවට ගත්තේ කියලා ඇහුවා ප්‍රශ්නේ. ජනතා විමුක්ති සමාජය කට උඩ අර බලන අපේ නායකයා දෙනවනේ. ඇට්ටි හැලෙන්න දෙනවා කියලා. එහෙමනේ ඔච්චර පාවිච්චි කරන්නේ. ඇට්ටි හැලෙන්න දෙනවා කියලා. අනිත් අයත් බය වෙලා බලන් ඉන්නවා. මේ මිනිහා ළඟ ඇතිනේ බඩු දීලා ඇති වැඩේ දෙයි කියලා. ඉතින් මෙන්න ඕනේ තැනකට කඩාපනින්න පුළුවන්. ඕන එකක් කරන්න පුළුවන්. පරීක්ෂා කරන්න පුළුවන්. පෙට්ටකම අරින්න පුළුවන්. සේප්පුව අරින්න පුළුවන්. සාක්කුව බලන්න පුළුවන්. ඕන එකක් බලා ගන්න. අනුර කුමාර දැන් ඇක්ෂන් පෙන්නලා තියෙනවා. ඇක්ෂන් අරන් තියෙනවා. ඕවැඩ. 6 මාසයක් ගියා. මුකුත් නෑ. දැනුත් මං හිතන්නේ තාමත් එයා නායකයා තමයි. කඩාපන්නේ හොඳයි. ලැජ්ජ නැති මිනිස්සු. ලැජ්ජ නැති තක්කඩියෝ. මේ රට රවට්ටන්න. ජනතාව විමුක්ති වෙනුනට ඔය 4 දිනකට රවට්ටන්න දෙන්න බෑ. ජනතාව විමුක්ති සමාජිකයන් රවට්ටන්න එපා. දැන් නවත්තනවා. සමාජිකයන්ගෙන් මං ඉල්ලා හිටින්නේ දැන් එලවන්න.